හරින් පොරනාන්දු තෙල් පෝලිම ළඟින් යද්දි මිනිස්සුන්ට අතවනා යන යන්නේ වික්‍රමසිංහ බුද්ධියෙන් ඉඳලා හිටලා එලි බහිනවා මොනවා හරි බොඩුවක් කෙලිනවා ආයෙමත් අතුරු දහන්නේ ශිෂ්ටයන්ට ගුරුතුමා හරියට උගන්වලා නැහැ වගේ කියලායි අපිට හිතෙන්නේ. මෙයාලා පාලනය කරපු රට නේද මේ කියලා අපිට වගේම මිනිස්සුන්ටත් හිතෙනවා ඇති නේද දැන් ඉතින් පෝලිම් වල ඉන්න මිනිස්සුන්ට අතවනාගෙන යනවලු. මොකද මේගොල්ලන්ගේ ගේට්ටුව ලොකු කරලා බවුසරේට විදියට ගෙදර හදලානේ තියෙන්නේ. ඉතින් මේගොල්ලෝ පොලිමේ ඉන්නේ නැහැ. ඉතින් මේ පොරනාන්දුලා පොරටෝප් දෙනවා වැඩි. මොකද ඒගොල්ලන්ට කරගන්න දෙයක් නැහැනේ. ඒගොල්ලන්ගේ කාලේ ඉවර වෙලා දැන් හොඳට යන දේවල් හොඳට වෙන දේවල් හොරකම් කරපු, ජඩ වැඩ කරපු, බොරු කියන මිනිස්සුන්ට බලන් ඉන්න අමාරු ඇතිනේ. මේ වගේ අවස්ථාවලදී එකපාරට එනවා ආයිමත් අතුරුදහන් වෙනවා. සමහරක් විට ඒ කාලේ කරපු අතුරුදහන් වෙනවද දන්නෙත් නෑ. අර ඒ වගේ දේවල් වෙනවා. නිවුස් එකක් ගියා මේ ඊයේ මිනිස්සුන්ටත් එක එක විදියට බයිනවා. අනිත් එක මේ වගේ කියන මිනිස්සුන්ට අර එළෙව්වා වගේ එලවන්න දෙන්නත් ඕන කියලා තමයි අපිට හිතෙන විදියට අපි කියන්නේ. අර තණ්හාව වෙනුවෙන් ඒගොල්ලෝ කෙලින්න පුළුවන් උපරිම බොරු ටික කෙලිනවා. මීඩියා ෂෝ දාගෙන Facebook එකේ හොර account හදාගෙන ඉුවෙන් මඩ ප්‍රචාරය යවනවා. ගොඩක් දේවල් වෙනවා මේ ලෝකෙට වෙච්ච ව්‍යසනයක් අතරතුර නේද? ලංකාවේ ඉන්නවා ෆෝන් එකක් නැහැ, නිවුස් බලන්න විදියක් නැහැ. සමහරක් තාමත් ඉන්නවා නේද? ඉතින් මේ මිනිස්සුන්ට යවන අර කටකතා යවුවා මේ මිනිස්සු කුලප්පු වෙනවා. ඔය අපි දැක්ක මේ පෙට්‍රල් ෂෙඩ් වලත් රටටත් උඩින්ද ඔලුවටත් උඩින්ද ඉන්න නාලිකා දෙකක් රොටි කකා මිනිස්සුන්ට අර මයික් කාල්ලලා ඒ මිනිස්සු ඉන්න සිටුේෂන් එකක් නොදැන අර මේ මිනිස්සුන්ගෙන් දැන් ඔතන ඉන්නවනේ සමහරක් පිරිසක් මේක පිල් දෙකක් බෙදිලා ඉන්නේ. රාජපක්ෂවාදියොත් ඉන්නවා, පුතානෝපාක්ෂිකයොත් ඉන්නවා, වෙන වෙන පක්ෂත් ඉන්නවනේ. දැන් ඒගොල්ලෝ අපි දාමු කෙලින්ම අර දුටුගැමුණු පක්ෂයටම දාමු. මොකද ඒගොල්ලෝ පරම්පරාගත පක්ෂයක් මේක. දැන් මේ යන විදියට අපිට හිතෙන විදියට අපිට පේන විදියට පක්ෂ දෙකක ගැටුමක් කියලා කියමුකෝ. මොකද අර හොඳට වෙන දේවල් මේ යන විදිය බලන් ඉන්න බැරුව අර හොරකම් කරපු, ජඩ වැඩ කරපු, කුහක වැඩ කරපු මිනිස්සුන්ට දැන් රිදෙනවා. ඇත්ත දකින්න අමාරුයි. එතකොට ඉන්න බෑ, ඉවසගෙන ඉන්න බෑ. මේ මිනිස්සුන්ට ඕන කොමින් හරි ජනතාවට බොරු ප්‍රචාර යවලා මොනවම හරි බොරු චෝදනා කරලා දැන් යන සිස්ටම් එක වැරදි කියලා පෙන්නන්න. ඉතින් ඒකට අපේ සමහරක් ජනතාව අහුවෙලා ඉන්නවා. මොකද මේ මිනිස්සුන්ටත් අර කොහෙන් හරි ඇහෙන දෙයක් තමයි පිළිගන්නේ. මොකද අපිට මේ අදුදේ කෝල් කරලා කිව්ව පුද්ගලේ එතේ නම් පෙට්‍රල් නෑලු මේ ලංකාවට. ඉතින් අර ඒ වගේ නිවුස් යනවා. මොකද මේ මිනිස්සුන්ට යන නිවුස් එක අනුව මේ මිනිස්සුන්ට අර ටක් ගාලා කිව්ව දේ විශ්වාස කරනවා. ඉතින් මේ මිනිස්සු ටක් ගාලා අර බය වෙනවා. මොකද්ද මේ වෙන්නේ? මොකද්ද මේ ආණ්ඩුව ඇවිල්ලා කරන්නේ? මේගොල්ලන්ට ඡන්දෙ දුන්නේ මේකටද? අර ඒගොල්ලෝ කලබල වෙනවා. ඒ කලබලෙත් සමග ඇති වෙන දේවල් තමයි මේ පෝලිං කියලා හැදුව දේවල්. මොකද මේක බොරු ප්‍රචාරයක් තුලින්නේ මේක හැදෙන්නේ. ඒ දේවල් ගොඩක් එකපාරට විශ්වාස කරලා මේ දේ නෑ, මේ දේ නැති වෙයි, මෙහෙම මේ වෙයි කියලා හිතාගෙන වැඩ කරන්න එපා. මොකද මේක ලෝකෙටම බලපාපු දෙයක් නේද? ඉතින් අපි ජනතාවකින් ඉල්ලන්නේ ඒ හැමදේම එකපාරට වැළඳ ගන්න එපා. මොකද මේ ඔව හරියට තාර බර ඇරලා ගන්න ඕන. නැත්තම් ඒ පස්සෙම ගිහිල්ලා ආයිත් අපි යන්නේ පස්සටම තමයි. ඉස්සරහට යamak නෑ. මොකද ඉස්සරහට යන්න ඕන නම් දැන් තියෙන රජයටත් පොලිසියටත් සහයෝගය දෙන්න ඕන. මේ දේවල් අමුතුවෙන් හැමෝටම කියන්න ඕනේ නෑ. ඕගොල්ලන්ටත් මොලයක් කියලා දෙයක් තියෙනවා. ඉතින් ඕගොල්ලොත් ඒවා කරගෙන ඉස්සරහට යන්න ඕන. අපි වෙනසක් බලාපොරොත්තු වෙන තමයි වෙනසක් කරේ කියලා. හැබැයි අපි වෙනස් වෙන්නේ නැතුව අපි වෙනසක් බලාපොරොත්තු වෙලා වැඩක් නෑ. හින්දියෙන් කියනවා කුෂ් කියලා. කුෂි කියලා කියන්නේ සාමාන්‍යයෙන් සතුටට. හරිද? ඒ කුෂි එක වෙනුවෙන් ඒගොල්ලන්ගේ පස්සෙන් යන මිනිස්සුන්ට අපි කියන්නේ ඔය කුෂි එක හැමතිස්සෙම තියාගන්න බෑ. ඒක හරි తాවකාලිකයි. ඉතින් ඒ తాවකාලික කුෂි එකක් වෙනුවෙන් පොරණාන්දුලගේ පස්සෙන් ගිහිල්ලා පොරණාන්දුලට මයික් එකක් අල්ලගෙන ඔය පොරණාන්දුලා කියන දේවල් විශ්වාස කරගෙන මේ රට තවත් අගාධයට දාන්න එපා. මොකද පොරණාන්දුලා කියන කට්ටියත් මේ රට පාලනය කරන්නේ නේද? එතකොට ජනතාව හිටියේ සුපෝභෝගී විදියටද? සුරසැප වින්දේ නැහැනේ කවුරුත්. මීට වඩා අන්ත දුකක් වින්දා.
නේද? අපි අධිකරණයත් ඉල්ලන්නේ. මොකද මේගොල්ලෝ වැරදි කරලා තියෙනවා නම් ඉක්මනට මේගොල්ලන්ගේ වැරදි වැඩවලට නීතිමය ක්‍රියාමාර්ග ඉක්මන් කරන්න. මොකද මේක තව වෙන්න මේ රටේ මිනිස්සුත් තව පස්සට එනවා මිසක් ඉස්සරහක් නෑ. මොකද අනාගත දරු පරපුරක් ඉන්නවා මේ රටේ ජීවත් වෙන්න. ඉතින් ඒගොල්ලන්ට වුණත් අපි හොඳ තැනක් හදලා තියන්න ඕන. නැත්තම් මේගොල්ලන්ගේ මේ නාකි සෙට් එකකගේ දේවල් ඔය එක ජරාව මේ රටට ගේන මිනිස්සුන්ගේ දේවල් පිළි අරගෙන අපේ ළමයිනු ඉදිරියට එන්න ඉන්න ළමයිනු නාස්ති වෙනව බලන්න අපි කැමති නෑ. සමහරක් දෙමව්පියෝ නම් කැමතියි. මොකද දැන් මේ ළඟදී අපිට ආරංචි වුණේ අම්මලා තාත්තලා එකතු වෙලා ළමයි එක්කලා කුඩු ගංජා විකුණන කාලයක් යන්නේ. ඉතින් ඒවා ඉක්මනට නැති කරන්න නම් ඔය ඇතුලේ ඉන්න එළියට ඔත්තු සපයන සුනකයන්ව ඉක්මනට අයින්ට කරන්න ඕන. හැබැයි ඒගොල්ලෝ අයින්ට කරන්න ඕන නිසි දඬුවම් දීලා. ඔය පොරණාන්දුලගේ කුෂියක පස්සේ යන මිනිස්සුන්ට කියන්නේ ඒ සතුට తాවකාලිකයි. මේ අපිට හිතෙන විදිය.